මම සුසන්ත ලියනාරච්චි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමේ සභාපති ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාණ වාණිජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අපි අද අපිත් එක්ක අත්වැල් බැඳගත්ත අපේ චේම්බර් එකත් එක්ක සිනෝපැක් බෙදුම්කරුවන්ගේ සංගමේ නියෝජිත මහත්තුරුත් අයියෝසු බෙදුම්කරුවන්ගේ සංගමේ සභාපතිතුමා ඇතුළු ඒ සමාජිකයනුත් මධ්‍යම පළාත් හෝටල් සංගමය සහ ආයෝජන කලාප පල්ලිකැලේ ලේකම්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීනුත් ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයත් ඒ වගේම මේජර් ඇන්ඩ් ස්පෙෂලිස්ට් බ්‍රාන්ච් එකේ අපේ අධ්‍යක්ෂකතුමත් ඒ වගේම වෘත්තිකයන් වෙනුවෙන් ડોક્ટર කැලුම් සහ ડોક્ટર මේනකත් ශ්‍රී ලංකා අපනයන ව්‍යාපාරික සංගමය වෙනුවෙන් එහි නියෝජිතයතුත් අපිත් එක්ක අද මේ අවස්ථාවට සහභාගී වෙනවා අපිත් එක්ක චේම්බර් එකත් එක්ක අත්වල් බැඳ ගන්නවා ඒ අය ඔක්කොම මේ වෙලාවේදී පිළිගනිමින් මාධ්‍ය සාකච්ඡාවට යොමු වෙන්න ඕනේ. අපි පහුගිය සති කීපෙම බැංකු සම්බන්ධයෙන් තියෙන පරස්පරතාවයන් බැංකුවල ණයගැතියන් සහ බැංකුව අතර ඇති වෙලා තියෙන විෂමතාවයන් පිළිබඳව ඒවල තියෙන දූෂිත අක්‍රමිකතාවයන් පිළිබඳව අපි මාධ්‍ය තුල සාකච්ඡා කරා. ඒ තුලින් එක බැංකුවකට හෘද සාක්ෂියෙන්ම රිදලා තියෙනවා. මේ තින්නේ ඒගොල්ලෝ ඊයේ දාපු මැසේජ් එක තමයි. ඉතින් අපිට මේගොල්ලන්ට කියන්න තියෙන්නේ මේගොල්ලෝ කියන්නේ මේ ණය නොගෙවන මේ කණ්ඩායමක් විසින් මේක කරන කියලා මේක නන්දලාල් වීරසිංහත් කිව්වා. කල්ලියක් විසින් කරන ක්‍රියාවක් කියලා මේක. හැබැයි අපි ඒගොල්ලන්ට කියනවා ඒ කල්ලිය විසින් කරපු ක්‍රියාවන් පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. නන්දලාල් වීරසිංහ අධිපතිවරයා කිව්වා එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න බෑ මේ පරාටේ එක සම්බන්ධව මේවා ඩිපොසිටර්ස්ලාගේ සල්ලි තැන්පත්කරුවන්ගේ සල්ලි ආරක්ෂා කරන්න ඕන කියලා. ඒ නිසා එහෙම එකක් දෙන්න බෑ කියලා. හැබැයි ඔහු මතක තියාගන්න ඕන 2024 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාලේ අපි මේක ගත්තා මාස 6කට. මේ මතක් කරන්න එතුමට මාස 6කට ගත්තා. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිවරයා මේ ආණ්ඩුව ගත්තට පස්සේ ඔහු තව මාස 3ක් එක්ස්ටෙන්ෂන් එකක් දුන්නා මේ පරාටේ පනතට. ඊට පස්සේ අපි මේක දිගින් දිගටම සාකච්ඡා කරලා ගත්ත ජයග්‍රහණ මිසක් බැංකුවේ මේ තියෙන මේ අනවශ්‍ය දේවල් නෙමෙයි. හැබැයි බැංකුව මතක තියාගන්න ඕනේ බැංකුව හරි පාරිශුද්ධ නම් බැංකුව හරි හොඳ ක්‍රමයකට කරගෙන යනවා නම් බැංකුවේ කළමනාකරුවන් සහ බැංකුවේ ඉන්න අපේ ණය හිමිකරුවන් ඒගොල්ලෝ හොඳට කස්ටමර්ස්ලට ඔයගොල්ලෝ සලකනවා නම් මට පේනවා ඒ සැලකීම මතද ඔයගොල්ලෝ මේ වගේ මැසේජ් එකක් මේ සර්කියුලේට් කරන්නේ මහජනතාවට. මොකද මේ ඔයගොල්ලෝ ගණන් ගන්න ඕනේ නැහැ මේ අපි එහෙම කියනකොට ඔයගොල්ලන්ට කස්ටමර්ස්ලා ඉන්නවා නම් ඔයගොල්ලෝගේ ඩිපොසිට් වැඩි වෙනවා නම් ඔයගොල්ලෝගේ ගනුදෙනු වැඩි වෙනවා නම් ඔයගොල්ලෝ ඒ පිළිබඳ කලබල වෙන්න එපා. හරිද? ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. හැබැයි අපි කලබල වෙන්නේ හොරකමට, ජඩකමට, බලුකමට අපි එරෙහි වෙනවා. බැංකු නෙමෙයි ලංකාවේ ඉහළම එකටත් අපි මේ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැන් බලන්නකො ලංකාවේ අපිට දැන් ලංකාවේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළා ලොව පුරා ව්‍යාප්තව ඇති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දිනය 27 වෙනිදා. අපේ කවුද ඒක කරේ? මම දැක්ක එක නාලිකා වලට ඇවිල්ලා එක බැංකු වලින් ඇවිල්ලා ඒ අය මාළු හරිය හොඳට කතා කරා. අම්මා හරිම රසයි. ඒක අහගෙන හිටියාම හරිද මේ මිනිස්සු පාරේ වැටලා 7,96,000 ගිනුම් හිමියෝ නායකරුව පාරේ හරිද මේ ඇදලා දානවා පාරට මිනිස්සුන්ග මේ දරුවොත් එක්ක හරිද. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව අපි කල්පනාවෙන් තමයි ඉන්නේ බැංකුත් එක්ක මතක තියාගන්න ඕගොල්ලෝ හරිද. දැන් මේ මෙතන ඇවිල්ලා ඉන්න මේ ව්‍යාපාරිකුන්ගේ කූට ලේඛන මත මේ බැංකු වලින් සල්ලි ඇදලා මේ අපි මේවා කියන්නේ බොරුවට නෙමෙයි මේවා බොහොම සාධාරණ හෘද සාක්ෂියෙන් කියන්නේ සාක්ෂි තියාගෙන හරිද. ඕගොල්ලන්ට මෙහෙම ලියුම් ගහන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ගෙන්නන්නකෝ. ඒගොල්ලෝ ගෙන්නන්න. දැන් අපි කල්ලියක් නම් ඕගොල්ලෝ අපේ කල්ලියට දෙන්නකෝ ඕගොල්ලොත් එක්ක සාකච්ඡාවක්. අපි ඒ සාකච්ඡාවේදී ඕගොල්ලන්ට කියලා දෙන්න. මොකද්ද ඔයගොල්ලෝ කරලා තියෙන හරි වැරද්ද කියලා. අපි කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. අපි ඔයගොල්ලොත් එක්ක අමනාපයන් අපි හරි සුවදායි. අපි මූණට මූණ සාකච්ඡාවක් කරමු. සාකච්ඡා කළ මේ ප්‍රශ්නේ අපි විසඳගමු. හරිද? මේ ප්‍රශ්න එක්ක බැංකු විසඳන්නෙත් නැහැ. මේ ප්‍රශ්න අදාළ බලධාරීන් විසඳන්නෙත් නැහැ. මොන්ටරි බෝඩ් එක විසඳන්නෙත් නැහැ. මහා බැංකුවේ අධිපති විසඳන්නෙත් නැහැ. මුදල් අමාත්‍යාංශ විසඳන්නෙත් නැහැ. හරිද? ඉතින් මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න. හරි? ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා මේ සුළු හා මධ්‍යම පරිමාණ ලෝකේ ඒ මිනිස්සුන් සිහිපත් කරන ගමන් ඉන්දියාව බංග්ලාදේශය මේ හැම රටක්ම
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට දෙන බෙනිෆිට් එක බැංකුවල මේවා පිළිබඳව කියන්න ඕනේ නෑ. දැන් මේ මංගාව තියෙනවා මේගොල්ලෝ මේ කෑ ගහනවා පරාටේ නීතිය නිසා මේ කරා. දැන් පරාටේ නීතිය නෑනේ. පරාටේ නීතිය දැන් කොහොමද බැංකු ගන්න ලාභේ? මේ මාස 3ට ලාභේ. හරිද? මේ එක බැංකුවක මාස 3ට ලාභේ බිලියන 8.341යි. හරිද? ඊළඟ එකේ මේ අනිත් බැංකුව ඊළඟ එකේ තියෙන බිලියන 10ක්. හරි නේද? හරිනේ. ඉතින් මේවා තමයි සුද්ධ ලාභ. මේවා අහුම්කම් දෙනවා නම් අර මහ බැංකුවේ අධිපතිලා මේවා බලලා මේව කරා නම් හරි. මොකද මම ඊයේ පෙරේදා බැංකුවක උත්සවයකට ගියා. මහ බැංකුවේ අධිපතිවරයා අවෝඩ් එකකුත් අරන් ගියේ. මාත් ඉතින් සුබ පැතුවා. හරිද? කරන්න දෙයක් නැහැ. බැංකුව වලින් මහ බැංකුවේ අධිපතිවරයා ගෙන්නලා ස්ටේජ් එකට නංගලා අවෝඩ් හිටන් දෙනවා. හරිද බැංකුව? අපි දන්නවා එහෙම කරන්නේ ඇයි කියලා. හරි. මහ බැංකුවේ අධිපතිතුමාටත් අපි කියන්නේ මේ සාධාරණ මේ ගැන බලන්න. ඔබතුමා කිව්වා මට පනතින් බලය නැහැ කර්මාන්තකරුවා මේ නගා සිටවන්න. හැබැයි පනතින් බලය ඔබතුමාට නැහැ. නැතුණාට රජයට බලය තියෙනවා. ඒ රජය කියන එක අනුව ඔබ කටයුතු කරන්න කියලා ඔබගෙන් ඉල්ලා හිටන ගමන් මම ඔබට යෝජනා කීපයක් කරනවා. මෙන්න මේ යෝජනා තමයි අපි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ වෙනුවෙන් ඔබගෙන් ඉල්ලා හිටින්නේ. අපි යෝජනා 4ක් කරනවා ඔබතුමාට 2027 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික පුද්ගලයන් සඳහා බැංකු සහ මූල්‍ය ආයතන වල රුපියල් මිලියන 1000ක අඩු සියලුම ණය ගිණුම් වලින් 10%ක් කපා හැරලා අවම වශයෙන් වසර 10ක් තුල ආපසු ගෙවීමට සලස්වලා දෙන්න කරුණා කරලා. මේ යෝජනා අපි ඕගොල්ලෝ කියනකො අපි කල්ලියක් කියලා. අපි හොඳ දේ ගන්නකො ඕගොල්ලෝ අපි. හරිද? ඒක දෙවෙනි කාරණේ ගමු අපි. දෙවෙනි කාරණේ තමයි මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ ණය ගිණුම් හිගව ඇති ණයගැතියන් විසින් නැවත ගෙවීම කරන විට එම ගෙවීම වලින් ප්‍රාග්ධනය සඳහා 80%ක්ද පොලිය සඳහා 20%ක්ද යොමු කිරීමට සියලුම බැංකු වලින් අපි ඉල්ලා සිටිනවා. මේක බොහොම සානුකම්පවද හිතන්න. මේක කිව්වහම පොඩ්ඩක් පැහැදිලි කරන්න වෙයි නාමල්. අපි රුපියල් 100ක් බැංකුවට දානවා නම් ඒ රුපියල් 100ෙන් ඔයගොල්ලෝ ගන්න කැපිටල් එකට 80ක් ගන්න. ඉන්ට්‍රස්ට් එකට ඔයගොල්ලෝ 20ක් ගන්න. මේ ඇති වෙලා තියෙන අකර්මණ්‍ය ආර්ථික රටාව තුළ ඔයගොල්ලෝ ඉලක්ක කරන ආදායමට යන්න බෑ කියන එක අපි කියන්නේ. ඒකට ඔයගොල්ලෝ මාධ්‍යයෙන් අපිත් එක්ක එන්න සාකච්ඡාවකට. අපි ඒකට ඔයගොල්ලන්ටත් අපි කියලා දෙන්නම්. හරිද? ඊළඟ එක මගේ යෝජනාව ව්‍යාපාර පුනර්ජනනීය පනතක් සහ නව බංකොලොත්භාවයේ පනතක් ස්ථාපනය කොට ණය ප්‍රශ්න වලට මුහුණ දෙන ආයතන වලට ණය කළමනාකරණය කිරීමට නෛතික රාමුවක් හදන්න. මේ ඔයගොල්ලන්ට අපිට වඩා තේරෙන්නේ නැතිනේ. හරි. ඊළඟ එක පරාටේ වත්කම් අත්පත් කර ගැනීම නියාමනය කිරීම සඳහා පරාටේ පූර්ව අනුමත කිරීමේ කොමිසම් සභාවක් පත් කරන්න. දැන් ඔයගොල්ලෝ මේ ගන්නකො කැබිනට් එකේ දැන් අපේ ඉන්න මේ අපේ හර්ෂණ සූර්යප්පෙරම ලේකම්තුමා මේක කරන්නකො. ඒකට දාන්න අමාත්‍යංශ ලේකම්වරයෙකුට නොවටු නිලයක් දරුව හිටපු කීර්තිමත් සිවිල් සේවකයෙක් පත් කරන්න ඒක සභාපතිවරයා හැටියට. ඊළඟට පෞද්ගලික අංශය විසින් අපෙන් කීර්තිමත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් දෙන්නෙක් පත් කරන්න ඒකට. ඊළඟට ඔබට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයෙක් පත් කරන්න ඒකට. ඉහත කොමිසම සභාව නීතියෙන් ස්ථාපිත කරන තෙක් සියලුම වත්කම් පරාටේ ක්‍රියාමාර්ග අත්හිටවන්න. හරිද? මේක හැමදාම එක්ස්ටෙන්ෂන් එකක් දීදී ඉන්න එපා. මෙන්න මේ ටික කරලා කොමිෂන් සභාවක් පත් කරලා අපිට මේ කටයුතු කරගෙන යන්න ඉඩ සලසලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. ඊළඟ එක ගිණුම් හිමියාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව බැංකුව විසින් දඩුවම් පොලි ඒ කියන්නේ පැනල්ටි ඉන්ටරෙස්ට් අත්නෝමතික ඒක පාර්ශිකව ගාස්තු කිරීමට තහනම් කරන්න ඒක කරන්න දෙන්න එපා බැංකුව වලට. මූල්‍ය පනතක් තියෙනවා. මූල්‍ය පනත උල්ලංඝනය කරලා බැංකුව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේවා කරන්න දෙන්න එපා. මේවා කරොත් මේ කර්මාන්තකරුවා නම් නැගිටින්නේ නැහැ. ඒක නිසා අපි මේ ඕගොල්ලන්ට කියන්නේ මේ අපි කරන කම්පැනියේ අපි දන්නවා ඒකේ එක්ස්පෙන්ඩිචර් මොනවද ඉන්කම් එක මොකද්ද අපි ඒව ඔක්කොම ලියලානේ අපි ටැක්ස් එකට දෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ ලොස් එක මොකද්ද කියලා. ඉතින් ඔයගොල්ලොත් ඒක තේරුම් කරගන්න. ඊළඟට අපි කියනවා ඊළඟ එක ණය ගැතියෙකු පිළිබඳ බැංකු සහ මූල්‍ය ආයතන විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද සියලුම පත්‍රිකා සාමවිනිසුරුවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් සාක්ෂි ලෙස අත්සන් තැබීම අනිවාර්ය කරන්න. එතකොට මේ කූට ලේඛන ගන්න ඕනේ නැහැ. හිස් කොලේ අත්සන් කරලා ගන්න ඕනේ නැහැ. බැංකුවල ඉන්න නීතිඥයන්ට අර හිස් කොලේ අත්සන් කරලා තියෙන එක උඩින් අර කූට ලේඛනේ ලියන්න ඕනේ නැහැ නීතිඥවරුන්ට. මතක තියාගන්න බැංකුවල නීතිඥ මහත්වරු. හරිද? ඊළඟ එක යම් ණය ගැතියෙකු බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සමග පුනර්ජීවන සාකච්ඡාවල යෙදෙන්නේ නම් ඒ බව ඔහු වසර 5ක් තිස්සේ ලබා ඇති ණය වාර්තාව ඇතුළත් කිරීම සඳහා ක්‍රිබ් වාර්තාකරණය සංශෝධනය කරන්න. දැන් මෙන්න මේ වදෑරුම් ටික තමයි අපි මේ කියන්නේ මෙන්න මේක කරන්න කියලා. දැන් මේ ක්‍රිබ් එකේ කතන්දරය කිව්වහම මට දැන් මේ එනකොටත් එක්කෙනෙක් කතා කරලා කිව්වා යා මේ කොට්ටාවේ
එක්කනේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔක්කොම මේ සප්ලයි කරන්නේ. එයාගේ තිබුණා මිලියන 15000ක විතර අවුට්ස්ටෑන්ඩින් එකක්. එයා සම්පූර්ණ එක ගෙවලා නිම කරා. හරි ගෙවලා නිම කරා. නමුත් ක්‍රිබ් එකේ මනුස්සයාගේ පොකට් එකට විද්ද වගේ ක්‍රිබ් එකේ තියෙන අවුරුදු 2කින් අයින් වෙන්නේ නැලු. මොකද්ද මේ විලිලැජ්ජ නැති වැඩේ? හරිද? මේ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න ඒක සංශෝධනය කරන්න ඕනේ. දැන් අනිත් එක තමයි මේ ණය මේ ණයතොරතුරු කාර්යාංශය තියෙනවනේ. මේ ණයතොරතුරු කාර්යාංශයේ හොඳ කතන්දරයක් තියෙනවා. දැන් මේවල යන්නේ ලෝන් ගෙවපු නැති කට්ටිය ලෝන් ක්‍රිබ් එකේ නෝටිස් වෙනවා. ඒක අපිට බලන්න අයිතියක් තියෙනවා මාස 6 රිපෝට් එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අපේ අයිතිවාසිකමක්. ඒක අරගෙන අපි චෙක් කරලා බලනකොට මේකේ තියෙනවා අපි දන්නේ නැති ඒවා මේ ඔය දැන් මේ ඇවිල්ලා ඉන්න මහත්තුරු දැන් කිව්වනේ මේ බැංකුව වල අපේ සල්ලි අරකට දාලා මේකට දාලා නෝනාගේ ගිණුමට දාලා අර මේ දැන් මේ මහත්තුරු ඉන්නවනේ මෙතන මට කියපු. ඉතින් ඒවා ගියාම ඒගොල්ලෝ ඒවා කරන ඒවත් යනවා අර කස්ටමර්ගේ ගිණුමට ක්‍රිබ් එකේ රිපෝට් වෙනවා. මේවට කවුද වග කියන්න ඕනේ? මේවට වග කියන්න ඕනේ නැද්ද ඔයගොල්ලෝ? අපි මෝඩයි කියලා කියන්නකො කණ්ඩායම. ඔයගොල්ලෝ මේවා හිතර ගන්නකො. මේවා හිතර නම් මෙන්න මේ ටික අපිට හරි ගස්සලා දෙන්න ඕනේ අදාළ බලධාරී. හරි ඒක නිසා අපි කියන්නේ කළමනාකරුවන් කරන වැරදි ඒවා ඒවා මේ ව්‍යාපාරිකයන්ගේ නමට දාලා ඒවා ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙලා මේ කර්මාන්තය කරගෙන යන්න බෑ. දැන් මට කියන්න එක බැංකුවකින් කිසිම කෙනෙකුට බිස්නස් account එකක් ඕපන් කරන්න බෑ. ඕපන් කරන්න ඇප්ලිකේෂන් එක දෙන්න ඉස්සෙල්ලා එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා බැංකුවේ මැනේජර් හරි ක්‍රෙඩිට් ඔෆිසර් හරි මොහු ක්‍රිබ් එකේ ඉන්නවද කියලා. මේක මාර වැඩක්. ඉස්සෙල්ලාම ඉල්ලන්නේ බිස්නස් account එකක් ඕපන් කරන්න ගියාම තමන්ගේ හැඳුනුම්පත අරන් බලලා මේ මනුස්සයා ක්‍රිබ් එකේ ඉන්නවද කියලා. ඉතින් ව්‍යාපාරයක් කරන්න බෑනේ ලංකාවේ. ව්‍යාපාරිකෝ බිහි වෙන්නේ නැහැනේ ලංකාවේ. ආර්ථික ශක්තිමත් වෙන්නේ නැහැනේ ලංකාවේ. GDP එකට contribution එක එන්නේ නැහැනේ ලංකාවේ. ඉතින් මේක ඇයි මේ සෙන්ට්‍රල් බැංක් එකට තේරෙන්නේ නැද්ද? මේක මුදල් අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද? ඒක නිසා අවසාන වශයෙන් අපි කියන්නේ මෙන්න මේ අටවැදෑරුම් යෝජනා ටික අරගෙන සාධාරණ ලෙස මේ ව්‍යාපාරිකයා ගොඩනගන වැඩපිළිවෙලට සකස් කරන්න ඕනේ. අනිත් එක තමයි මේ 30 වෙනිදා රැයෙන් පස්සේ මේ පරාටේ පනත යටතේ මේ මූල්‍ය වශයෙන් වෙන් කරලා තියෙන අය මිලියන 50ට වැඩි අය මේකට ගොදුරු වෙනවා. හැබැයි ඒක කරන්න එපා. හැබැයි අපි ආණ්ඩුවෙන් අපිට තාම කිසි උත්තරයක් ලැබුණ නැහැ. හැබැයි විපක්ෂ නායකතුමා මේ පිළිබඳව මාධ්‍ය තුල කතා කරා. ඊළඟට රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා කතා කරා. ඊළඟට නාමල් රාජපක්ෂ කතා කරා මේ සම්බන්ධයෙන්. ඒක නිසා අපි එයාට ස්තුතිවන්ත වෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුල හරි මාධ්‍යෙන් හරි ඔබ මාධ්‍යෙන් හරි මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් රැක ගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් ඒගොල්ලෝ කටයුතු කිරීම පිළිබඳව ඒගොල්ලන්ට ස්තුතිවන්ත මේ වර්තමානයේ මේ රටේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට සහ කැබිනට් එකටත් මේ අදාළ විෂයපතේට අදාළ බලධාරීන්ටත් අපි ඉල්ලා සිටිනවා මේක හැමදාම මේ වැඩේ කරන්න එපා. කරුණාකරලා මේකට අදාළ කරන යෝජනා සම්මුතියක් අනුමත කරලා මේ කර්මාන්තකරුවන්ට යම් සහනයක් දීලා මේක කරගෙන යන්න ඉඩ දෙන්න. අර රුපියල් 1000ට පවර් ගත්ත ඒවා තියෙනවනේ. ඒ පවර් ගත්ත විදිය අපි අතීතයේ ඉඳලා වර්තමානයේට අපි ඒවා ගැන පරීක්ෂණයක් කරනවා මතක තියාගන්න බැංකුව. අපි මේ ඒවා නිකන් මේ ඔයගොල්ලන්ට ඕන විදිහට ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒවත් පරීක්ෂා කරලා බලලා අපි ඒවටත් අපිට නීතියෙන් කටයුතු කරන්න පුළුවන් නම් අපි මේ නීතියෙන් කටයුතු කරන්නත් ඒවට අපි බැඳී හිටිනවා. අපේ සංගමයක් අපේ චේම්බර් එකක් හැටියට. ඒ නිසා ඔයගොල්ලන්ට ඕන විදිහට හැඩ ගහන්න ණය ගැතියා ඔයගොල්ලන්ට ඕන විදියට ප්‍රෙස් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේ චේම්බර් එක තුල. බොහොම ස්තුතියි. ලංකාවේ මේ ක්‍රයිසිස් එක ඇති වෙච්ච වෙලාවේ 2018 වෙනකොට ලංකාවේ කර්මාන්තකරුවෝ ලියාපදිංචි වෙලා හිටියා 13,300,000. මේ කර්මාන්ත කඩාගෙන වැටිලා එන ගමන් 2022 දී මුදල් අමාත්‍යාංශය බැලුවා මේ කර්මාන්තවල අකර්මණ්‍යතාවය සහ කර්මාන්තවලින් ලැබෙන්නේ නැති ආදායම. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනයට ලැබෙන ආදායම අහිමි වෙගෙන යන නිසා මේගොල්ලෝ හොයලා බැලුවා කොහොමද මේක වෙන්නේ කියලා. MSME crisis කියලා ඒගොල්ලෝ මුදල් අමාත්‍යාංශයේ ඇනලිසිස් එකක් කරලා දුන්නා. 2022 වෙනකොට කර්මාන්ත තුනේ 10,17,000යි. මේ 10,17,000 එන්න 2022 අගෝස්තු මාසේ වෙනකොට 2,63,000ක් සම්පූර්ණයෙන්ම කර්මාන්ත පද්ධතිය අකර්මණ්‍ය තත්ත්වයටපත් වෙලා වහලා දාලා තියෙන්නේ. හැබැයි ඒකට ගොදුරු වෙච්ච ලොකු දේවල් ටිකක් තියෙනවා. එක තමයි උද්දමනයට සාපේක්ෂව පොලි අනුපාතය වැඩි කිරීම. දෙක තමයි තෙල් මිල වැඩි වීම. තුන තමයි ඩොලර් එක වැඩි වීම. හරිද? හතරවෙනි එක තමයි
අපේ මේ ඉලෙක්ට්‍රිසිටි ට්‍රැෆික් එක මොකද්ද ටැරිෆ් එක මේ ඉලෙක්ට්‍රිසිටි බිල වැඩි වීම. එතකොට මේ ටික වැඩි වුණාට පස්සේ ඊට පස්සේ ආනයනය සහ අපනයනය අතර බාධාවක් ඇති කරා. LC එකක් ඕපන් කරන්න ගියාම LC එකක් ණයවර ලිපියක් බැංකුවෙන් ඉල්ලන්න ගියාම ඒකට ඔය මහ භාණ්ඩාගාරයේ අධිපතිවරයා මෙච්චර ආර්ථික වශයෙන් අපි ආමත් වෙලා ඉන්න වෙලාවේ මේ කර්මාන්ත ගොඩ ගන්න ගියාම LC එකක් ඕපන් කරන්න ගියාම 100% කෑෂ් ඩිපොසිට් කරන්න කිව්වා බැංකුවල. මෙහෙම රටවල් හදන්න බෑ. ඒක නිසා මේ කර්මාන්ත කඩාගෙන වැටිලා කර්මාන්තවල නිෂ්පාදනය වෙනද වලට මිලදී ගැනීමේ නොහැකියාවක් ඇති වුණා. එතකොට විදේශීය රටවල් වලට ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන ඇමරිකාවට ජර්මනියට ඒ වගේ රටවල් වලට ගන්න නැතුව ගියා. අපි ලොකු අසන්න තත්ත්වයකට දැනුත් වර්තමානයේ ඇමරිකාවේ මේ ට්‍රම්ප් ටැරිෆ් එක සම්බන්ධයෙන් දැන් මේ කාලය අවසන් වෙගෙන යනවා. තාමත් මම දකින්නේ නැහැ ආණ්ඩුවේ සාකච්ඡාවල් පවත්වනවා මේ සම්බන්ධයෙන්. දැන් අපිට දැන් කතා වෙනවා ස්වැට් එකක් ගැන. ස්වැට් එක ගැන මම ඉන්නේ මේ තේ කර්මාන්තයේ තියෙන ගම් ප්‍රදේශයක. දැන් අලුත් හොඳ තේ කිලෝ එකක් නිෂ්පාදනය කරන්න අමු තේ දළු කිලෝ 4.65ක් ඕනේ. තේ කිලෝ එකක් ගන්න. තේ කිලෝ එකක් මාකට් එකේ යන්නේ 1200යි. මේ ස්වැට් එක ආවට පස්සේ කිලෝ එක 968ට වැටෙනවා. මේ ආර්ථිකය ගොඩ ගැනීමේ මොකද්ද මේගොල්ලෝගේ සංකල්පය? ඉතින් අපි කියන්නේ එහෙන් ඒ ටික වැටෙනවා. එහෙන් කර්මාන්ත ටික වැටෙනවා. එහෙන් අපේ කර්මාන්ත ආයෝජක ලංකාවට එන්නේ ලංකාවේ ඉන්න එකක් යනවා. ආයෝජක BO එක කියනවා මෙට්‍ර 50000කට මේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියලා. මේ කම්පැනි 500 සේවකයොත් එක්ක යන්න මේ මනුස්සයා යන්න හදනවා. අපි කියන්නේ ඒක නිසා මේක කළමනාකරණය කරන්න ඕනේ. මේ කළමනාකරණය නැතුන මේ ආර්ථික ශක්තිමත් කරන්න බෑ රට තුල. දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. හඳුන්නේ නැති කර්මාන්ත ඇමති කියනවා ලංකාවේ මෙච්චරයි මිලියන 650ක අපි මේ ආදායමක් උපදලා තියෙනවා කියලා. ජනාධිපතිතුමා මෙහෙම කිව්වා. හරියටම ඒක ගිය අවුරුදු 2022 23 24ත් එක්ක එකතු කරලා තමයි මේගොල්ලෝ මේ අවුරුද්දේ අලුත් කාර්තුවේ මේ වගේ දෙයක් වුණා කියන්නේ. පට්ටපල් බොරු. දැන් ඒක මම දැක්ක හර්ෂ සිල්වා ඒක හරියට පැහැදිලි කරලා තුනා. ඒක මාත් බැලුවා සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක වල හරියටම හරි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් මේ කරන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් කියලා අපේ අපනයන ආර්ථිකය අපේ අපනයන ආර්ථිකය සහ ඇඟලුම් කර්මාන්තයේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් හදලා අපිට මේ කර්මාන්ත කරගෙන යාම සඳහා බැංකු වලින් මේ හිර කරගෙන ඉන්න බැංකු වලින් මේ පරාටේ පනත 1990 අංක 4 දරන ණය අය කර ගැනීම විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ తాවකාලිකව මේක පැත්තකින් තියන්න. පැත්තකින් තියලා මේ ව්‍යාපාරිකයන්ට ශක්තිමත්ව නැගිටින්න අඩු ගානේ අවුරුද්දක් දෙන්න. අඩු ගානේ අවුරුද්දක් දෙන්න අපි නැගිටවල පෙන්නන්න. හරිද? අපි නැගිටවල පෙන්නන්න. ඔයගොල්ලන්ට බැරි කර්මාන්ත අමාත්‍යාංශයට බැරි. දැන් ඔබ දන්නවා කර්මාන්ත අමාත්‍යාංශය විතරක් මේ සම්බන්ධයෙන් මේ NPA කැටගරියට යන කට්ටිය ඒගොල්ලෝ කර්මාන්ත අමාත්‍යාංශයෙන් සුළු කර්මාන්තවල අයගෙන් අරගෙන තිබුණා. ඒගොල්ලෝ කියනවා 12500යි ඉන්නේ කියලා. මම කියනවා ඉදිකිරීම් කර්මාන්තේ, හෝටල් කර්මාන්තේ, අනිකුත් ඇඟලුම් කර්මාන්ත මේ සේරම වල ඉන්නවා මේ 30 වෙනිදා යනකොට 21000. මතක තියාගන්න. හරිද? 21000ක් ඉන්න. මේ 21000කම දේපල බැංකු ගත වුණොතින් ආර්ථික වශයෙන් ඔයගොල්ලෝ කොහෙද යන්නේ 2028? 2028 ඔයගොල්ලෝ කොහටද යන්නේ? කොහටද යන්න හදන්නේ? ඔයගොල්ලෝ දැන් නම් මහලොකට කියනවා මේ පළමු කාර්තුව වෙනකොට මිලියන 6992ක් සංචිත තියෙනවා කියලා. හරිද? දැන් ඉන්දියාව සහ පාකිස්තානය අතර මතභේදාත්මක අර්බුදයක් ඇති වුණා. ඊට පස්සේ ඉරාන ඊශ්‍රායල් මේ ප්‍රශ්නය ආවා. ඒකදී ආර්ථිකය බලන්නකො ඉරානයේ විතරක් ඉන්න 20000කට වැඩි අපේ ශ්‍රමිකෝ පිරිස අපිට විදේශ ශ්‍රමිකෝ පිරිස. එතකොට අපිට ලැබෙන්නේ ආදායම ලැබෙන ඩොලර් මිලියන 20ක් විතර පළවුණු කාර්තුවට. තේ අපනයිනේ අපේ තේ වලින් ලැබෙන ඩොලර් මිලියන 60ක් විතර. අද අන්න රේගෝල හිර වෙලා තිනවලු 3400 තේ නිෂ්පාදනය. එතකොට අපේ ගම්වල තේ කිලෝ එක බහිනවා රුපියල් 60ට විතර. මේක තමයි ආර්ථිකයේ න්‍යාය ධර්මයක් එක්ක යන්න කියලා අපි ආණ්ඩුවට කියන්නේ. ඒකට අපෙත් ඕනනම් අපෙත් සහයෝගයක් ඕනනම් අපේ කුඩා මොළේට තේරෙන කමක් ඕගොල්ලන්ට තේරෙනවා නම් අපෙත් සහයෝගය අරගෙන මේ කර්මාන්ත පද්ධතිය දියුණු කරන්න කියලා තමයි අපි ඔබගෙන් ඉල්ලා හිටින්නේ. බොහොම ස්තුතියි. දැන් මේ පරාට නීතිය ක්‍රියාත්මක කිරීම නැවත බලාත්මක වෙන්නේ කවදින්ද? එතකොට දැන් මේ මූල්‍යමය වශයෙන් කැටගරි කීපයකට බෙදලා තියෙනවා මේක. දැන් මේ මිලියන 50ට වැඩි අයගේ තිබිච්ච සහන කාලය 30 වෙනිදා රෑ 12න් පස්සේ අවසానයි. අවසාන වුණාට පස්සේ බැංකුවට බලය ලැබෙනවා අර විවස්ථාදායකට විධායකයට සහ අධිකරණයට තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් බලයක් තියෙන්නේ. හැබැයි මේ පනතින්
ඊට එහා ගිය බලයක් ලැබෙනවා මේ සෑම බැංකුවකටම බැංකුවල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් මගේ දේපල පවර ගන්න. හරිද? ඉතින් ඒක දේපල පවර ගත්ත කියලා කර්මාන්තයේ දිනුවක් ඇති වෙන්නේ නැහැ. අපි කියන්නේ දැන් සම්පූර්ණ ලොකු ව්‍යාපාරිකයෝ සහ අපි ඔක්කොම අරන් තියෙන රුපියල් බිලියන 1522යි. මේ 1522න් සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් අරන් තින්නේ මේ බැංකු වලින් රුපියල් බිලියන 152යි. අපි කියන්නේ මේක කැටගරි කරගෙන මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න 30 වෙනිදා රෑ 12න් පස්සේ මේ මිනිස්සුන්ගේ දේපල වලට අත තියන්න එපා කියලා වර්තමාන ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා හිටනවා. දැන් මේ හදිස්සියක දැන් මේගොල්ලෝගේ පවර ගත්තොත් මොකද වෙන්නේ? ඔබතුමාලා පාරට බහිනද මොකද වෙන්නේ? අපි පාරට බහිනවට වඩා අපි ගා ප්ලෑන් තියෙනවා. හරිද? ඒක අපි කිව්වොතින් එහෙම බැංකුවේ ඒකටත් වෙනස් ක්‍රමවේදයක් මේක කරලා අපිත් උපක්‍රමශීලී එන්න කියන්නකෝ මිනිස්සු ඇදලා දාලා පාරට ඇදලා දාන්න මේ ඉන්න මෙතන තාත්තා කෙනෙක් ළමයි දෙන්නෙකුත් එක්ක පාරට ඇදලා දැම්මනේ. ඒක අධිකරණ තීන්දුවක් මම ඒ ගැන කතා කරන්න යනවා. මොකද අපි හැම වෙලාවෙම අධිකරණයට ගරු කරමින් තමයි මේ කටයුතු කරන්නේ. හරිද? අපටත් අසාධාරණයක් වුණාම අපිත් කියනවා මේක කූට ලේඛන කියලා. ඒවා ගිහිල්ලා බැලුවාම ඒවත් එක්ක මං හිතනවා ගරු අධිකරණය අපට සාධාරණව මේ සම්බන්ධයෙන් අපිට මේ පිළිබඳ සොයා බලා අපිට සාධාරණයක් කරයි කියලා අපි ගරු අධිකරණය අපේ විශ්වාසයක් තියෙනවා 100%ක්. මොකද බැංකු හිතන් ඉන්නවා නම් පරාටේ 50ක් අපිට තියෙනවා හිස් කොලයක අස්සම් කරලා කූට ලේඛනයක් ලියන්න ඒවා එක්ක සෙල්ලම් කරන්න එන්න එපා බැංකු. විශේෂයෙන්ම කියන මෙන්න මේ බැංකුවට එන්න එපා ඒවා කරන්න. ඒවන් එන්න එපා ඒවා කරන්න. බොහොම ස්තුතියි. ඒක එයා නිකන් වෙනම මේකක් දෙන්නේ මොකක් හරි නෑ එයාගේ ස්ටයිල් එකක් තියෙනවානේ. ඒගොල්ලෝගේ ස්ටයිල් එකක් තියෙනවා එයාගේ. අපි ඔයාගේ එයා තමයි ඩෙඩ්ලයින් දෙන්නේ. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ට මේ ඇග්‍රීමන්ට් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අත්නෝමතික ලෙස ක්‍රියා කරන කණ්ඩායමක් ඉන්නවා. මොකද පොලිසියේ හිටපු DIGලා විශ්‍රාමිකොත් දාගෙන ආමිකේ හිටුව විශ්‍රාමිකොත් දාගෙන එහෙම බැංකු ගිනියන කටාවක් නේ දෙන්නේ. ඉතින් ඒවා සෙල්ලම් හරියන්නේ නැහැ. අපිත් එක්ක අපි කියනවා මේ බදු ගෙවන්න කියලා. අර කුණු ගෙනාව ඒකෝ ඒ බදු කුණු වල බදුත් ගෙවන්න. ඔයා ෂෙයාස්තියන් හිටට කමන්නේ නැහැ. අපි ආපස්සේ කියනවා.